පොතේ මම මේ කියන්න පටන් ගන්න හැදුවේ රටවල් හතරක් තියෙනවා. අංක 1. මතක තියාගන්න පළවෙනි රට. වාරණත කතා කරන එක මොකද පොතේ බුරුමේ අනිවාර්යයි. ගිය අවුරුද්දේ ආපු රටත් එක්ක සම්බන්ධ කරලා අපිට මේ අවුරුද්දේ එන්නේ මොන රටද කියලා තීරණය කරන්නත් ඕන පුළුවන්කමක් තියෙන සාමාන්‍යයෙන් අනුමාන කරලා. ඒක එකක්. දෙවෙනි රට තායිලන්තය. අද අපි කතා කරන මාතෘකා දෙක ඔය ටියුට් එකට දෙකටම තියෙනවා තායිලන්තය බුරුම. අපි අද බුරුමේ ඉවර කරගමු. සමස්තයම තායිලන්තේ පස්සට දාන්න. ඊට පස්සේ වලට එන මාතෘකාව චීනය, ඊළඟට ජපානය. මේ රටවල් හතරේ ඉරිගහන ප්‍රශ්න ටිකක් එනවා වෙනම. අනිවාර්යෙන් ඉරිගහන ප්‍රශ්න ටිකක් හතරක් පහක් වගේ දෙනවා. දෙවෙනි කාරණාව සාමාන්‍යයෙන් අවුරුද්දක් පාස අවුරුද්දක් මේකට අදාළව ඔයාලට ලියන ප්‍රශ්න අහලා දුන්නා. රචනා ප්‍රශ්නයක් අහලා. රචනා ප්‍රශ්නයේ විශේෂත්වය තමයි ලකුණු 10ක් හම්බ වෙන ප්‍රශ්නයක් තමයි මේකට එකතු වෙන්නේ. ලකුණු 10ක් කියලා කිව්වම අපිට පොඩක් වටිනවා. මේක සමහර වෙලාවට සජන් පේපරේ 7 වෙනි ප්‍රශ්නට හෝ 8 වෙනි ප්‍රශ්නට එනවා. ගිය අවුරුද්දේ ඇවිල්ලා තිබුණා. ඒකට කලින් අවුරුද්දවල කොරෝනා කාල වලදී මේක ඇවිල්ලා තිබුණේ නැහැ. හේතුව 13 මාසයේ අවසාන මාතෘකාවලින් ප්‍රශ්න අහලා තිබුණේ නැහැ. ඒක අපි තෝරගන්න ඕන. ඊට පස්සේ කොරෝනා වලින් පස්සේ රටවල් සම්බන්ධ ප්‍රශ්න එන්න පටන් ගත්තා. ඔය ගිය අවුරුද්දට සාපේක්ෂව ගත්තා. ඊට පස්සේ ඒක කලින් අවුරුද්දේ මගේ මතක හැටියට පිට ප්‍රශ්න වලට අහලා තිබුණා. ඔයාලගේ අවුරුද්දේ මම අහන්නේ කියන්නේ නැහැ. අහන්න පුළුවන්. අපිට තියෙන ගැටලුව මොන වගේ රටකින් ඔයාලගේ අවුරුද්ද තුල 2026 අවුරුද්දේ මේකට ප්‍රශ්න 6ද කියන එක විතරයි ගැටලුවක් තියෙන්නේ. අපි ඒක තෝරගන්නවා මොන විදිහටද හදාගන්නේ කියලා. මම මේ අදලිත කඩාව විතරක් කියනවා. පොළවේ තියාගන්න කොටස් දෙකයි. 1. ඔයාලගෙන් අහන්න පුළුවන් මේක ප්‍රශ්න දෙකක්. එකක් තමයි බුදුදහම කොහොමද ඒ රටට ලැබුණේ? පළවෙනි කරුණ. ඒ වගේම තව එකක් අහන්න පුළුවන් බුදුදහම ලැබුණාට පස්සේ සංස්කෘතිය බුදුදහමින් පෝෂණය වෙච්ච ආකාරය. ඔය දෙක අහන්න පුළුවන්. දෙකක් හැටියට අහන්නත් පුළුවන්. ඕනනම් මොක එකක් විදියට අහන්නත් පුළුවන්. කොයි විදියටද? මේ විදියට අහන්න. බුරුමයේ බුදුදහම ලැබුණු ආකාරය පිළිබඳ මත ඉදිරිපත් කොට බුරුම සංස්කෘතිය බුදුදහමෙන් පෝෂණය වූ ආකාරය පැහැදිලි කරන්න. තේරුණාද කියන එක? පළවෙනි ඔය මම කියව කොටස් දෙක එක ප්‍රශ්නයක් විදියට හදන්න පුළුවන්. දැනට හැදෙන්නේ එහෙම. එක ප්‍රශ්නයක් විදියට හැදෙන්නේ. කොයි විදිහටද? බුරුමයේ බුදුදහම ලැබුණු ආකාරය පිළිබඳ මත ඉදිරිපත් කොට ඊළඟට ඔයාලගෙන් අහනවා බුරුම සංස්කෘතිය බුදුදහමෙන් පෝෂණය වුණේ කොහොමද කියලා. එතකොට ඔයාලා බුරුමයේ බුදුදහම ලැබිච්ච විදිහ ලියන්නත් ඕන. ඒ වගේම බුරුම සංස්කෘතිය බුදුදහමෙන් පෝෂණය වුණු ආකාරය ලියන්න ඕන වෙනවා. පැහැදිලිද දැන් කියන එක? ඒ වගේම මේ ප්‍රශ්න මේ අනිත් රටවල් හතරට ඒ විදිහටම හදන්න පුළුවන්. තායිලන්තයේ බුදුදහම ලැබුණේ කොහොමද? තායි සංස්කෘතිය බුදුදහමෙන් පෝෂණය වුණේ කොහොමද? චීනයේ බුදුදහම ලැබුණේ කොහොමද? චීන සංස්කෘතිය බුදුදහමෙන් පෝෂණය වුණේ කොහොමද? ජපානයේ ওই විදිහටම අහනවා ජපානයේ බුදුදහම ලැබුණේ කොහොමද? ඒ වගේම ජපාන සංස්කෘතිය බුදුදහමෙන් පෝෂණය වුණේ කොහොමද? හැබැයි මතක තියාගන්න පොතේ ජපානයේ ගැන විතරක් වෙනත් වූ ප්‍රශ්න කීපයක් අයකතු වෙනවා. මෙතන අහන්න පුළුවන් ජපානයේ බුදුදහම ලැබුණු විදිහ ජපාන සංස්කෘතිය බුදුදහමෙන් පෝෂණය වුණු විදිහක් අහයි. එක එක බැලුවා. හැබැයි මතක තියාගන්න ජපානයේ බුදුදහම ලැබුණාට පස්සේ ජපාන සංස්කෘතිය වෙනස් වුණා වගේ මේ සංස්කෘතිය තුළ සෙන් කියන දර්ශනයක් නිර්මාණය වුණා. ඒතකොට සෙන් දර්ශනය ගැන අහන්නත් පුළුවන්. ඒක එක. දෙවෙනි කාරණාව තමයි ජපාන සංස්කෘතිය තුළ කලාව සාහිත්‍යයක් නිර්මාණය වෙලා තියෙනවා. ඕගොල්ලෝ ඔය චිත්‍ර නාට්‍ය වගේ කරනකොට අර කබුකි, බොම්රකු, හයිකු වගේ වචන අහලා ඇති. ඒ මේ ඔය බොහෝ වෙලාවට චිත්‍ර කලාව නාට්‍ය වගේ කරනකොට ජපානයේ ওই කාරණා පිළිබඳ අවධානය යොමු කරනවා. එතකොට අන්න ඒ කියන කොටස් එක ජපානයෙන් එකතු වෙනවා. එහෙනම් ජපානයට අදාළව විතරක් ප්‍රශ්න අහන රටාව පොඩ්ඩක් වෙනස් වෙනවා. හැබැයි ජපානයේ විතරක් අදාළ වෙන කොටස වෙනස් වෙනවා වගේම මේ මාතෘකා හතරෙන් පොදුවේ අර කියන මම කතා කිව්ව ඔය පැහැදිලි කරපු කාරණා ටික අහගෙන යනවා. කෙටියෙන්ම අපි කතා කරලා බුරුමින බුදුදහම ලැබීම, තායිලන්තයේ බුදුදහම, චීනයේ, ජපානයේ කියන බුදුදහම ලැබීම සම්බන්ධ කතාවලදී ඔළුවේ තියාගන්න තුන්වෙනි ධර්ම සංගායනාව වලට අමතක කරන්න බෑ. තුන්වෙනි ධර්ම සංගායනාවේ දේශාන්තර ව්‍යාප්තියක් සිද්ධ වුණා. කවුද තුන්වෙනි ධර්ම සංගායනාවේ ප්‍රමුඛත්වයෙන් කටයුතු කරපු රජතුමා? ධර්මාශෝක රජතුමා. පැහැදිලිද? ධර්මාශෝක රජතුමා රටවල් 9කට බුද්ධාගම
ස්වර්ණ භූමිය කියලා හඳුන්වන අපි අද කතා කරන බුරුම දේශය. එහෙනම් බුරුමයේ බුදුදහම ලැබුණාට පස්සේ කතාවට කියනවා බුරුමයේ බුදුදහම ගිහිල්ලා බුරුමින් ලැබුණා තායිලන්තේ. ඔලිවි දියා. චීනෙට ලැබෙනවා ඉන්දියාවේ. හරිද? ජපානයට ලැබෙනවා කොරියාවේ. ඔන්න ලැබෙන විදිහ. අයිමත් මතක තියාගන්න. තුන්වෙනි ධර්ම සංගායනාව ඉන්දියාවේ වුණා නම් බුරුමෙන් ලැබෙන කොයින්ද? ඉන්දියාවේ. තුන්වෙනි ධර්ම සංගායනාවෙන් පස්සේ. චීනය තායිලන්තයට ලැබෙන්නේ බුරුමෙන්. ඊට පස්සේ මොකද චීනෙට එනවා ඉන්දියාවෙන්, ජපානයට එනවා කොරියාවෙන්. ඔන්න හිතා ගන්නකො. ඒ වෙනකොට කොරියාවෙන් බුදුදහම තිබුණා කියලා සම්මත වෙන තරක් තමයි කොරියාවෙන් ජපානයට බුදුදහම ආවා කියන කතාව. හරිද? තේරුම් කරගන්න ඕන කොටස් එක. මෙන්න මේ කියන කොටස් තුنين අතරේ මම ඔයාලට එක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ බුරුමේ අද දවසට කාලයට අදාළව බුරුමේ තියෙනකොට බුරුමේට අදාළ කතා කරගෙන යනකොට මම මේකෙදි අවධානය යොමු කරන්න මෙන්න මේ කියන කොටස් එකට විතරයි. කොහොමද බුරුමේට බුදුදහම ආවේ? බුරුම බුදුදහම සංවර්ධනය වුණේ කොහොමද බුදුදහම ලැබුණාට පස්සේ? ඒ වගේම බුරුමේ මොනවද බුදුදහම ලැබෙන්න කලින් පැවතිච්ච ඇදහිලි විශ්වාස ඒ වගේම මතවාද මේවා අපි කතා කරන්න ඕනේ. අපි සැලකිලිමත් විය යුතු කොටස් ටිකයි මම ඔය මතක් කරේ. ඔය කොටස් ටික වුණාට පස්සේ බුරුමේ සම්බන්ධව පවතින කාරණා සම්පූර්ණයෙන් ඉවර වෙනවා. හැබැයි 2026 අවුරුද්ද තුල බුරුමේට පුළුවන්, චීනෙට පුළුවන්, ජපානයට පුළුවන්, තායිලන්තයට පුළුවන් කියලා මම කියනවා. ගිය අවුරුද්දේ ආපෙක අයින් කරලා ගත්තොත් අපිට ඉතුරු වෙන්නේ තායිලන්තේ හා බුරුමේ. අපි හිතමු තායිලන්තේ හා බුරුමේ ගිය අවුරුද්දේ අපිට අපිට අයින් කළා. ගිය අවුරුද්දේ ජපානයේ නම් චීන නම් ආවේ. අපි අද කතා කරනවා මේ අවුරුද්දේ තායිලන්තයේ බුරුමේ බලපු ටිකක් වැඩි. ඕකේ තියෙනවා අපට ඉරිගහන්න අහයි කියලා හිතන කොටස් වගේ. මේ හැම රටකම බුදුදහම ලැබෙනකොට හිටපු රජතුමාගෙන් අහන්න පුළුවන්. ඒ රජවරු බුදුදහමෙන් සංවර්ධනය කරපු සේවාවන් මොනවද කියලා අහන්න පුළුවන්. ඒ වගේම බුද්ධහම ලැබීම සම්බන්ධව පැවතුනා මතවාදවල ඓතිහාසික මත අහන්න පුළුවන්, ජනප්‍රවාද මත අහන්න පුළුවන්, සාහිත්‍ය මූලාශ්‍ර අහන්න පුළුවන්, පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර අහන්න පුළුවන්. ඔය පැතිකඩ හැම එකක් මොකද මේ මාතෘකාව මුල් කරගෙන අහන්න පුළුවන්. ඒ නිසා අපි අද බුරුමෙට යමු. බුරුමේ සම්බන්ධව තියෙන කොටස් එක සාකච්ඡා කරලා ඉවර කරලා අපි අපේ නෝට් එකට එමු. ඊට පස්සේ අපේ බුරුමේ කතාව මෙතනින් ඉවරයි. මම අනිත් අවුරුදු වල නැත්නම් ගිය අවුරුදු වල ළමයින්ට කළා වගේම මේ පාඩම වලට පැහැදිලි කිරීම කරනවා. ඔයගොල්ලොන්ට අදාළ කාරණා ටික highlight කරගන්න පාඩම පැහැදිලි කරාට පස්සේ පාඩමේ කතා ටික විස්තරාත්මකව සාකච්ඡා කරාට පස්සේ තමයි අපි නෝට් එකට යන්නේ. නෝට් එකට නොගියා. නෝට් එකක් මම ඔයාලට විශේෂයෙන් නොලෙව්වත් මම ඔයාලට දෙනවා අවුරුදු 5ක මේකට අදාළ ප්‍රශ්න ටිකක් ලියන්න. අවුරුදු 5ක ප්‍රශ්න එකම විදිහයි තියෙන්නේ. හැබැයි අවුරුදු 5ෙම එකම රට ගැන අවුරුදු 5ක් එක දිගට අහලා නැහැ. අවුරුදු 5ක් ගත්තොත් අවුරුදු 6ක් ගන්න, අවුරුදු 7ක් ගන්න. ඒවත් බුරුමින් අහලා නැත්තේ දෙකක් නැත්තම් තුනයි. චීනෙන් අහලා නැත්තේ දෙකක් විතරයි. උපරිමයෙන්ම චීනෙන් අහලා එකක් නැත්තම් දෙකයි. හැබැයි තායිලන්තේ බුරුමේ වැඩි. ඒ වගේම ජපානයත් වැඩි. ওই රටවල් තුනෙන් විතර ප්‍රශ්න වැඩිම අහලා තියෙනවා. ওই රටවල් තුනට අදාළව විතර. එතකොට අපි සැලකිලිමත් වෙනවා වැඩිම අහලා තියෙන රටවල් මොනවද? අඩුවෙන් අහලා තියෙන රට මොකද්ද? චීනේ අඩුවෙන්ම තමයි ගොඩක් අහලා තියෙන්නේ. චීනෙන් අහන්න නැතුවල මේ හැබැයි අඩුවෙන් තමයි අහලා තියෙන්නේ. ඒක තමයි අපට ඕන වෙන්නේ කතාව. ඒ නිසා මේ පාඩමට දාලා සියලු දේවල් වලට පැහැදිලි කරලා දෙන්න. Tamanට අදාළ highlight කරගන්න ඕන කොටස් ටික highlight කරගන්න. මේ මතක තියාගන්න. තමලා ළඟ තියෙන ටියුට් එකේ මම කරගෙන මම කරන්නේ මතක තියාගන්න. මම මේ මුලින්ම කියලා දෙන්න හදන්නේ මියන්මාරය නැත්නම් බුරුමය, බ්‍රහ්මදේශය, මරම්මදේශය. හරිද? මේ නමින් හඳුන්වන බුරුම දේශයේ බුදුදහම ආවේ කොහොමද කියන එක. මෙන්න මේ කියන සංකල්ප ටික අපිට ඕකනා වෙනවා. මම මේක කියලා දුන්නාම හොඳට මතක තියාගන්න. මම ඊට පස්සේ ඔයාලට ලියන්න ඕන ක්‍රමවේද ටික පැහැදිලි කිරීම කරන්න. ආග්නේයික ආසියාතික රටක් වන මියන්මාරය අතීතයේ සිටම පිරිසුදු තේරවාද බුදුදහම අදහන රටක්. තේරවාද බුදුදහම ක්‍රියාත්මක වෙන රටක් තමයි මොකද්ද? බුරුමය. මතක තියාගන්න. තේරවාද බුදුදහමයි ක්‍රියාත්මක වෙන්නේ. මෙම දේශය පුරාණයේ හඳුන්වන පුතේ බ්‍රහ්ම දේශය කියලා. ඔන්න බුරුමය හඳුන්වන තවත් නම් හැටියට දාගන්න පුළුවන් අපිට බ්‍රහ්ම දේශය. බුරුමේ හඳුන්වන වෙනත් නම් බ්‍රහ්ම දේශය කියලා හඳුන්වනවා. එක කාරණාවක් බ්‍රහ්ම දේශය නමින් හඳුන්වන එක බුරුමේට අදාළයි. ඒකත් highlight වෙනවා. ඊට පස්සේ පොතේ හඳුන්වනවා මරම්ම දේශය. මොන පොතේ මතක තියාගන්න බ්‍රහ්ම දේශය අනිත් එකට කියනවා මරම්ම දේශය. බුරුමය
මෙන්න මේ නම් වලින් දැන් හඳුන්වන්නේ යනවා. නම් වලින් හඳුන්වන මෙය මෑතක් වරතොරව මෙරට හඳුන්වන්නේ බුරුමය කියන නම. මියන්මාරයේ බුද්ධහම ලැබීම පිළිබඳව පවතින පොතේ ජනප්‍රවාද මත. ජනප්‍රවාද මත එකක්. ඊට පස්සේ පොතේ ඓතිහාසික මත. ඓතිහාසික මත මේ වාරට උඩ වෙනවා. ජනප්‍රවාද මත තියෙනවා, ඓතිහාසික මත තියෙනවා. එතකොට මෙන්න මේ පවතින ජනප්‍රවාද මත හා ඓතිහාසික මත අතරයි පළමුවන්න නම් බුදුන් වහන්සේ ප්‍රථම දානය පිළිගන්වන ලද මා කරගන්න තපස්සබලක කියන වෙළඳ දෙන්න හඳුන්වන පොතේ මොන් ජාතිකයන් කියලා. හරිද? මේගොල්ලෝ හඳුන්වන්නේ මොන් ජාතිකයෝ කියලා. තපස්සබලක වෙළඳ දෙන්න. මේ දෙන්නගේ කතාවක් ලංකාවට සම්බන්ධයි. ලංකාවේ තපස්සබලක වෙළඳ දෙන්න ගැන කිසියම් කතාවක් තියෙනවා. එහෙනම් මේ දෙන්න ලංකාවට සම්බන්ධයි, බුරුමෙට සම්බන්ධයි. එයාලා හඳුන්වන්නේ මොන් ජාතිකයෝ කියලා. ජාතිකයන් විසින් බුදුදහම පිළිබඳ යම් අදහසක් රැගෙන ආ බව සඳහනක් තියෙනවා. ඔවුන් විසින් බුදුරජාණන් වහන්සේගෙන් ලබාගත් කේසදාතුන් වහන්සේලා වැඩම කරවා ගෙනවිත් තැන්පත් කර ස්තූපයක් ඉදිකළ බව සඳහන් වෙනවා. දැනට බුරුමේ සිංගුත්තර කර්මුදුනේ මා කරගන්නුනේ සිංගුත්තර කර්මුදුනේ ඉදිකර ඇති ස්තූපය නැත්නම් ඔය ස්තූපය එම සේදගොන් ස්තූපයයි පැවසේ. අනමා කරන්න සේදගොන් ස්තූපය කියලා තමයි හඳුන්වන්නේ. මේ දේනගෙන අපු කේස් ධාතු තැන්පත් කරලා ඉදිකලායේ සඳහන් කරන ස්තූපය. ඒක හදලා තියෙන්නේ සිංගුත්තර කියන කඳු මුදුන තුල. සිංගුත්තර කියන කඳු මුදුන තුල තමයි ඒක හදලා තියෙන්නේ. ඒ අනුව බුදුරජාණන් වහන්සේ ජීවමාන වැඩ සිටින සමයේදීම මියන්මාරයේ බුද්ධහම සම්ප්‍රාප්ත වූ බව සඳහනක් තියෙනවා. මීට අමතරව බුදුරජාණන් වහන්සේ මියන්මාරයේ වැඩම කළ අවස්ථාවක බුරුම ජනතාව වහන්සේට සඳුන් දැමීම මා කරගන්න ඕන. බුදුහාමුදුරුවෝ ජීවමාන සමයේම තපස් බල්ලක වෙලඳ දෙන්න නිසා බුදුදහම බුරුමේට ආවා කියලා කතාවකුත් තියෙනවා. උන්වහන්සේ ජීවමාන සමයේදීම බුරුම ජාතිකයන් බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් සඳුන් දැමීම ආරාමයක් ඉදිකර පූජා කළා කියලා මතයකුත් තියෙනවා. මේ දෙකම හඳුනා ගන්න පොතේ ජනප්‍රවාද මත කියනවා. කොහොමද ජනප්‍රවාද මත හරි. මේ දෙකම ජනප්‍රවාද මත. ඊළඟට යනවා අපි ඊළඟට කොටසදී මියන්මාරයේ බුද්ධහම සම්ප්‍රාප්ත වීම පිළිබඳව ඓතිහාසික මතක් තියෙනවා. මේ ඓතිහාසික මත එනම් ධර්මාශෝක රජතුමාගේ කාලේ මොග්ගලිපුත්තිස්ස තෙරුන්ගේ ප්‍රධානත්වයෙන් පැලලුක්නුවර අශෝකාරාමයේදී පැවැත් වූ තුන්වන ධර්ම සංගායනාවේ ප්‍රතිඵලයක් ලෙස අයත් කරන්න සෝණ සහ උත්තර යන තෙරුන් වහන්සේලා එරටට බුදුදහම හඳුන්වා දුන්නා කියලා මතයක් තියෙනවා. පොතේ ඒකට කියන මොකක් කියලාද? ඓතිහාසික මත කියලා. ඓතිහාසික මත. ඒ අනුව කෙසපොර තෙවන වර්ෂයේ සිට මියන්මාරයේ බුදුදහම පැතිර වූ බව සඳහන් තියෙනවා. ඒකට කියන්නේ ඓතිහාසික සංකල්ප හා ඓතිහාසික මත කියලා. ඊළඟ කාරණා. මෙලෙස මියන්මාරයේ පැමිණීම සපැමිණි බුදුදහම ප්‍රමාණිකව ව්‍යාප්ත විය. කිස්තෝස් 5 සියවස්ව වන විට රෝමි සහ හිමවසා යන නගර ආශ්‍රිත කරගෙන බුදුදහම සමෘද්ධිමත්ව පැවතුනේ යයි පුරාවස් වැසුරෙන් තහවුරු කර තිබේ. එසේ කිස්තෝස් 11 සියවසට පෙර හංසවති එහෙම නැත්නම් පේගු සහ සුදම්මවති එහෙමත් නැත්නම් තෙටෝන් නමින් හැඳින්වූ රාජධානිවලද බුදුදහම පැවතුණා. අනපතේ පුරාවිද්‍යාත්මක සාධකවලට අනුව සඳහන් කරනවා මෙන්න මේ කියන කාරණා ටික. කිස්තු වර්ෂ 5 සියවස්වල කොමිහි මවසා කියන ප්‍රදේශ ආශ්‍රිතව බුදුදහම සමෘද්ධිමත්ව තිබුණා කියන කතාව එක. ඒ වගේම පොතේ කිස්තු වර්ෂ 11 සියවස් වන විට හංසවති නැත්නම් තේගු නගරය එහෙම නැත්නම් සුදම්වති නැත්නම් තෙටෝන් කියන නගරවල බුදුදහම ව්‍යාප්තව තිබුණා කියලා සඳහන් කරනවා. ඊළඟට ඉහත උසස් ලෙස මියන්මාරයේ තුළ බුදුදහම හැඩගැසෙන්නට වූයේ කිස්තු වර්ෂ 11 වන සියවසේ පගාන් රාජ්‍යෙහි බලයට පත්ව සිටි බලයට පත්ව රාජ්‍ය ගෙන ගිය පොදේමා කරන්න අනවරත කියන රජතුමා. රජතුමාගේ පාලන කාලය තුළදී දකුණු බුරුමේ තෙටෝන් රාජ්‍යෙහි සිට වැඩම කළ මා කරන්න ධම්මදස්සේ හිමිපාණන් වහන්සේගෙන් බුදුදහම වැළඳගත් අනවරත රජතුමා පුතේ උන ඉරිගහන ප්‍රශ්නයක් අහනවා.
අනවරත රජතුමා බුදුදහම වැළඳගන්නේ කාගෙන්ද? ධම්මදස්ස කියන තෙරුන් වහන්සේගෙන්. මාක් කරගන්න එක. එතකොට ධම්මදස්ස හාමුදුරුවෝගේ බුදුදහම වැළඳ ගන්න අනවරත රජතුමා බුදුදහම වැළඳගෙන එතුමා විසින් කරන්නේ රට පුරා බුදුදහම ව්‍යාප්ත කිරීමට අවශ්‍ය කරන කටයුතු සංවිධානය කරගන්නවා. ඒ වන විට තේරවාද මූලාශ්‍රය වන ත්‍රිවිධ ග්‍රන්ථ තෙටෝන් රාජ්‍යයේ හිටපු මනෝහ කියන රජතුමා ළඟ තිබුණා. එතුමාගේ මේවා ඉල්ලුවාට මනෝහ රජතුමා අනුරුද්ධ රජතුමාට මේවා දෙන්නේ නැහැ. ධම්මදස්ස ඉන්දියන්ගෙන් දැනගත්තා. ඊට පස්සේ මොකද කරන්නේ? අනවරත රජතුමා ධර්මපොත් ඉල්ලා මනෝහ රජුට දූතයන් යවනමුත් එම රජතුමාගේ ප්‍රතික්ෂේප කර ඇත. අනතුරුව අනවරත රජු තෙටෝන් රාජ්‍ය මොනවාක් කරගන්න අනවරත රජතුමා මනෝහ රජතුමාගෙන් බෞද්ධ පොත්පත් ඉල්ලුවා මට ටිකක් දෙන්න. දැන් ඒ අබුද්ධාම වැළඳගත්තනේ ධම්මදස්ස හාමුදුරුවෝ නිසා. ඒ නිසා එතුමා පොත්පත් ටිකක් ඉල්ලන්නේ නැත්තේ බුදුදහම පිළිබඳව තවදුරටත් අධ්‍යයනය කරගන්න. ඉගෙන ගන්න ඕන නිසා. නමුත් මොකද කරන්නේ? මනෝහ රජුව මේ ප්‍රකාශනය ප්‍රතික්ෂේප කරනවා. එතුමා ඔතන අදහස් කරනවා මේ විඥා දෘෂ්ටිකයන්ට මේවා දෙන්නේ නැහැ කියන වගේ ආකල්පයක් තමයි නිර්මාණය වෙන්නේ. ඊට පස්සේ අනවරත රජතුමා මොකද කරන්නේ? එතුමාගේ රාජ්‍ය සම්පූර්ණයෙන්ම ආක්‍රමණය කරනවා. ආක්‍රමණය කළ එහි තිබිච්ච බෞද්ධ පොත්පත්, භික්ෂුන් වහන්සේලා, බුදු පිළිම ආදී කොටගත් බොහෝ සම්පත් ටික තමන්ගේ රාජ්‍යයට අරගෙන ඇවිල්ලා එතුමා ඒක තමන්ගේ රාජ්‍ය තුළ ප්‍රතිස්ථාපනය කරගන්නවා. බෞද්ධයන් බාටපත් වුණ අනවරත රජතුමාට ශක්තියක් උනේ නැහැ මනෝහ රජතුමා. හැබැයි මනෝහ රජතුමාට උනේ අවසන් වෙනකොට එතුමාගේ රාජ්‍යයේ තිබිච්ච බෞද්ධ පොත්පත්, ඒ වගේම බෞද්ධ භික්ෂූන්, බෞද්ධ තවත් සම්පත් ගොඩක් එතුමා තමන්ගේ පැත්තට අරගෙන ඒක ස්ථාපිත කළා. ආක්‍රමණයක පොත්පත් රැගෙන ගිය බව පැවසේ. එසේ ධර්ම ග්‍රන්ථ රැගෙන ගොස් බුරුමේ පගාන් නුවර මා කරගන්න මධ්‍යස්ථානයක් කොටගෙන බුදුදහම බුදු සසුන දියුණු කිරීමට ක්‍රියා කර ඇත. එහෙනම් මනෝහ රජතුමාගෙන් ගත්ත පොත්පත් අරගෙන යන මෙතුමා එහෙට අරගෙන ගිහිල්ලා මොකද කරන්නේ? එහි ප්‍රතිස්ථාපනය කළ බුද්ධාම රැගෙන යන වැඩපිළිවෙලක් එතුමා විසින් නිර්මාණය කළා. ඔන්න ඒක විශේෂයි. ඊළඟ අවසාන ලක්ෂණය ලංකාවේ මහා විජයබාහු රජුගේ කාලයේදී අනවරත රජතුමා වෙත දූතයන් යවා උගත් සිල්වත් භික්ෂුන් වැඩම කරවා ලක්දිව මහානව සම්පදා පවා සිදු කිරීමට හැකියාව ලැබී ඇත්තේ මෙකල බුරුමේ බුදුදහම දියුණු වී තිබුණු නිසායි. අනවරත රජතුමා තේරවාද බුදුදහම මේන්මාරයේ පුරා ව්‍යාප්ත කිරීමට හැකි සෑම උත්සාහයක් ගෙනම ගෙන ඇත. දේශීය පුරා පැගෝඩා මා කරගත් පැගෝඩා කියන්නේ ස්තූප විශේෂයක්. පැගෝඩා නමින් හඳුන්වන දාගැබ් නිර්මාණය කළ මෙම රජු භික්ෂුන් වහන්සේලාට ආරාම දිදි කර දුන්නේය. මේ නිසාම මියන්මාර වැසියා විශාල වශයෙන් තේරවාද බුදුදහම වැළඳ ගැනීමට යොමු වූ අවසානයේදී මියන්මාර ආණ්ඩුව තේරවාද බුදුදහම බුදු සමය රාජ්‍ය ආගම බවට පත් කරන ලදී. අන්න එහෙනම් බුරුමේ මෙතුමගේ කාලය තුලම මතක තියාගන්න උදේ බුදුදහම තමයි මියන්මාරයේ රාජ්‍ය ආගම බවට පත් වෙලා තියෙන්නේ. මියන්මාරයේ රාජ්‍ය ආගම අවසන් වෙනකොට මොකක් වුණාද? බුදුදහම බවට පත් වුණා. එහෙමනම් ඔන්න දැන් බුදුදහම ලැබීම සම්බන්ධව පවතින මත අපි හොයාගත්තා. ජනප්‍රවාද මත තියෙනවා, ඓතිහාසික මත තියෙනවා, ඒ වගේම තවත් එකක් ලියා ගන්න පුරාවිද්‍යාත්මක මත. පුරාවිද්‍යාත්මක මත. මෙන්න මේ මතවාද ඔස්සේ කතා කරගෙන ගියාම අපිට දැන් බුරුමේ බුද්ධහම ලැබුණේ කොහොමද කියන එක හොයලා ඉවරයි. මම වලට කියවා වගේ ජනප්‍රවාද මත. බුදුහාමුදුරුවෝ ජීවමාන සමයේදීම මොනවාද කරේ මුදේ? ජීවමාන සමයේම තපස් බල්ලුව දෙන්න නිසා බුදුදහම ලැබුණා කියලා කිව්වා. ඒ වගේම බුරුම ජාතිකව සතුමුලී විහාරයක් ඉදි කරලා බුදුහාමුදුරට පූජා කළා කියලා කිව්වා. ඒක එකක්. ඓතිහාසික මත අතර තුන්වෙනි ධර්ම සංගායනාවෙන් පස්සේ බුරුමේ බුදුදහම ලැබුණා කියලා මතයක් තිබුණා. ඒකත් අපි ඔන්න සඳහන් කරගත්ත එකක් හරි. පුරාවිද්‍යාත්මක සාධක වලදී අපි කතා කරගත්තා. මෙතනදී කිව්වා මම ඔයාලට පුරාවිද්‍යාත්මක සාධක වලට අනුව ඉස්වර්ෂ 5-6 කියන කාලවලදී ප්‍රෝවිසා හිමෝසා කියන ප්‍රදේශවල දිබුදුදහම තිබුණු බවට සංවර්ධනය වෙලා තිබුණු බවට සාක්ෂි සම්පූර්ණ කිව්වා. 11 වෙනි සේවසේදී හංසවදී නැත්නම් බේකු සහ තේනෝ නැත්නම් සුගම්මෝදී කියන ප්‍රදේශවලින් බුද්ධහම සමෘද්ධිමත් පැවති බවට සාක්ෂි හම්බුණා කියලා කිව්වා. ඔය සියලු දේවල්ම තමයි අර මම ඔයාලට මතක් කරගෙන ආවනේ. බුරුමේ ගැන ප්‍රශ්නයක් ආවොත් මුලින්ම අහනවා බුරුමේ බුදුදහම ලැබීම සම්බන්ධව පවතින මත මොනවද කියලා. ඒ ප්‍රශ්නේ අහුවාම මතක තියාගන්න ළමයි හැමෝම ඒක ලියන්න පුළුවන් ක්‍රම තුනකට. එකක් තමයි
ජනප්‍රවාද මතවාද කියලා වෙනම ලියන්න පුළුවන්. දෙක ලියන්න පුළුවන් ඓතිහාසික මතවාද කියලා වෙනම ලියන්න පුළුවන්. තුන ලියන්න පුළුවන් පුරාවිද්‍යාත්මක සාධක කියලා. ඔය ඔක්කොම ලියන ගමන් මතක තියාගන්න 11 වන සියවස වන විට බුරුමය තුල මේ කියන බෞද්ධ දර්ශනය බුදුදහම සංවර්ධනය වෙලා තිබුණා. ශක්තිමත් වෙලා තිබුණා. ඒ වෙනකොට ව්‍යාප්ත වෙලා තිබුණා. ව්‍යාප්ත කරන්න දැඩි කැපකිරීමක් කරන ලද රජතුමා හඳුන්වන පුතේ අනවරත රජතුමා කියලා. ඔන්න ඔය ටික අපට ඕමනා වෙනවා. ඒකයි මේකේ ප්‍රධානම සාධකයේ සහ ප්‍රධානම කාරණාව බවට පත් වෙනවා. ඔන්න ඔතනින් අපි බුරුමේන බුදුදහම ලැබුණේ කොහොමද කියන එක ඉවර කරනවා අවසන් කරනවා ලැබිච්ච විදිහ. ඊළඟට අපිට තියෙන මොකද්ද? ඊළඟට තියෙන වැදගත්ම දේ තමයි දැන් බුරුමේන බුදුදහම ලැබුණා. දැන් ලැබිලා ඉවර. දැන් ඊළඟට තියෙන්නේ බුරුමේ තිබිච්ච දේවල් තියෙනවානේ සමහර අය අපි කතා කරනවා ලංකාවේ වගේමයි. ඒගොල්ලෝ ස්වභාවික වස්තු වන්දනා කළා. ගහකොළට වැන්දා, ඉරහඳට වැන්දා. ඊට පස්සේ තව සමහර තැන්වලදී ඒගොල්ලෝ විවිධ පුද පූජාවන් පවත්වලා තියෙන දෙවියන් උදෙසා. අය වෙනසක් නැහැ අපේ ලංකාවේ වගේම මේගොල්ලෝ මොකද කරන්නේ? විවිධාකාරයේ සංකල්ප පදනම් කරගෙන වන්දනාමාන කරපු අය. ඒක තමයි ප්‍රධාන වෙන්නේ. අපිත් එහෙමනේ අපට නොපෙනෙන අදෘශ්‍යමාන බලවේග මුල් කරගෙන ඒවා දේවත්වයෙන් සලකලා අපේ රටේ මිනිස්සු ගහට පොළට ගලට වන්දනාමාන කළා. බුද්ධාම ලැබුණාම අපි වෙනස් වෙන්නේ. බුරුම ජාතිකනොත් එහෙමයි. බුද්ධාම ලැබුණාට පස්සේ තමයි බුරුම ජාතිකයෝ වෙනස් වෙලා තියෙන්නේ. එහෙනම් අපි වෙනස් වෙච්ච එක පිළිබඳව අවධානයක් මෙතනදී ගන්න. කොහොමද වෙනස් වෙන්නේ කියලා. එහෙනම් බුරුමේ තිබිච්ච අර ආදිතම ඇදහිලි විශ්වාස වෙනස් වෙලා මේගොල්ලෝ සම්පූර්ණයෙන්ම බෞද්ධ මුහුණුවරකට ක්‍රමානුකූලව ප්‍රවේශ වෙනවා. අන්න ඒ බෞද්ධ මුහුණුවරට ප්‍රවේශ වෙලා ඊට පස්සේ ඒගොල්ලෝගේ බුදුදහම ව්‍යාප්ත වෙච්ච විදිය, ඒවලට යාලගේ සංස්කෘතිය ගොඩනැගිච්ච විදිහ, කොහොමද ඒගොල්ලෝ සංස්කෘතිය හදාගත්තේ කියන කතාව අපිට දැන් ඊළඟට කතා කරන්න තියෙන මාතෘකාව. එතකොට මේක ඉවරුණු ගමන් අපි යනවා සංස්කෘතිය වෙනස් වෙච්ච විදිය ගන්න. ජන ජීවිතය වෙනස් වෙච්ච විදිය, දේශපාලනය වෙනස් වෙච්ච විදිය, අධ්‍යාපනය, සංස්කෘතිය, ඒ වගේම කලා ශිල්ප, මේ හැම දෙයක්ම බුරුම ජාතිකයන් අතර පසුකාලීනව වෙනස් වෙනවා බුදුදහම ලැබුණාට පස්සේ. ඔය ඔක්කොම ටික ගොඩනගන්නේ බුදුදහමේ ආభాසයක් එක්ක. බුද්ධාගමට අනුව තමයි කැටයම් කලාව, චිත්‍ර කලාව, සාහිත්‍ය, නිර්මාණ මූර්ති ඔය හැමදේම ඒගොල්ලෝ හදාගන්නේ බෞද්ධ සංකල්ප පදනම් කරගෙන. පැහැදිලිද දැන් ඔය කොටස් ටික? ඔතනින් එහාට කතා කරන මාතෘකාවට කියන්නේ බුරුම සංස්කෘතිය බුදුදහමෙන් පෝෂණය වූ ආකාරය කියන කොටස. ඕම් ඔතෙන් තමයි මම ඔයාලව